හෙලෝ ගයිස් කොහොමද ඔයාලට මං අද හදන්නේ සූනෝ එකෙන් EDM කව එකක් කරලා බලන්න ඉලෙක්ට්‍රොනික් මියුසික් අහන කට්ටියටයි DJ කරන කට්ටියටයි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඒගොල්ලන්ට සෑහෙන වැඩක් ගන්න පුළුවන් මේ සූනෝ එකෙන් දැන්. අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මම මේකට යූස් කරන්නේ අපි සෑහෙන කාලයකට කලින් කරපු කව් එක වෝකල් එක. වෝකල් එක විතරයි මම සූනෝ එකට ඉන් කරන්න හදන්නේ. අපි බලමු කොහොමද සූනෝ මේක අපිට හදලා දෙන්නේ කියලා. හරි කලින් වීඩියෝස් බලපු නැති කට්ටියටත් එක්ක මම ටග් ගාලා කියාගෙන යන්නම් කොහොමද සූනෝ එකට ලොග් වෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ suno.com කියලා ටයිප් කරලා යන්න වෙබ්සයිට් එකට ගියාම මෙතන තියෙනවා sign in කියලා. මේක පේන්නේ නැත්තම් මෙන්න මෙතන තියෙනවා arrow එකක්. මේක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ ටික හරියට පෙනෙයි. ඊට පස්සේ මෙතන sign in ක්ලික් කරලා දුන්නාම මෙන්න මෙහෙම එකක් එනවා. මෙතන වගේ ෆෝන් නම්බර් එක හරි Google account එක හරි use කරලා log වෙන්න පුළුවන්. මම මෙතන Google account එකෙන් log වෙන්නේ. log වුණාට පස්සේ ඔයාලට මෙහෙම එකක් තමයි එන්නේ. මෙතන තියෙනවා upgrade කියලා. මේක දුන්නාම ඔයාලට plan එකක් මෙතනින් buy කරන්න පුළුවන්. මම දැන් ඉන්නේ ප්‍රීමියර් ප්ලෑන් එකේ. ඒ හින්දා ප්ලෑන් එකක් buy කරන විදිහ මට ඔයාලට දැන් මෙතන පෙන්වන්න විදිහක් නැහැ. ඔයාලා ප්ලෑන් එකක් buy කරාට පස්සේ මෙතන credits පෙන්නයි මෙච්චර ගාණක් තියනවා කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන create කියන option එකට යන්න. ඊට පස්සේ එන්නේ මෙන්න මෙහෙම interface එකක්. මේකේ එක side එක අපි generate කරන clips ටිකයි අප්ලෝඩ් කරන ක්ලිප්ස් ටිකයි මෙතන පෙන්නලා තියෙනවා. ඔයාලට ක්ලිප් එක ළඟට ගිහිල්ලා ප්ලේ කරන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, ඩිස්ලයික් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන උඩින් ෆිල්ටර්ස් ටිකක් දීලා තියෙනවා අපිට. අපිට අවශ්‍ය නම් ලයික් කරපු ක්ලිප්ස් ටික විතරක් බලා ගන්න. එතනට ගිහිල්ලා මේකට ටික් එක දුන්නාම ලයික් කරපු ක්ලිප්ස් ටික විතරක් මෙතන පෙන්නනවා. ඊට පස්සේ අපිට අනිත් සයිඩ් එකේ දීලා තියෙනවා අපේ සෝන් එක ජෙනරේට් කරගන්න අදාළව තියෙන ඔප්ෂන්ස් ටික. මේකේ උඩම තියෙනවා simple custom කියලා දෙකක්. simple mode එකට ගියාම ඔයාට මෙතන ඔයාගේ සෝන් එක describe කරලා music generate කරගන්න පුළුවන්. ඔයා හැබැයි lyrics දෙනවා නම් මෙතන මේ option එක දුන්න ගාම ඔයාට පේනවා ඇති custom mode එකට ඔටෝම යනවා. අපි මෙතන custom mode එක ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඔයාට මෙතන custom mode එකේදී lyrics ටික දෙන්න පුළුවන්. ඔයාගේ song එක describe කරන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මෙතන තව options කීපයක් දීලා තියෙනවා. අපි ඒවා generate කරද්දී කතා කරමු. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ audio clip එක මෙන්න මෙතන plus mark එකකට ගිහිල්ලා upload දීලා upload කරගන්න. ඊට පස්සේ මෙතනට auto upload වෙනවා. දැන් මම මෙතන කලින් මේ clip එක අප්ලෝඩ් කරන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ක්ලිප් එක ගාව අප්ලෝඩඩ් කියලා ටැග් වෙලා තියෙනවා. මම මෙතන පරණ කවර් එකක වෝකල් එක විතරක් අප්ලෝඩ් කරන් තියෙන්නේ. ඔයාලට මම ප්ලේ කරලා පෙන්නන්නම්. ආලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුනා පෙම්මම නදියේ. ඊට පස්සේ මම කරන්නේ මේ ක්ලිප් එක මෙහෙම ගිහිල්ලා මෙතනට drag and drop කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන එයාගේ view form එක display කරලා තියෙනවා. එයා මේ සිං කරපු තැන තමයි මෙතන තියෙන්නේ. ඔයාට මෙතන මෙහෙම drag and drop කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතනට ගිහිල්ලා audio දීලා upload කරගන්න පුළුවන්. එතකොට ඒ ක්ලිප් එක ඉන්නේ මෙන්න මෙහෙම තමයි. ඊට පස්සේ මේ ක්ලිප් එක දුන්නාට පස්සේ එයා auto analyze කරගෙන තියෙනවා එයාගේ lyrics ටික. ඔයාට මෙතන මේක බටන් එක ක්ලික් කරලා ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන මේ lyrics ටික delete කරලා මගේ lyrics ටික හරියට paste කරනවා. මේ දුන්න audio එකේ intro එකේ පොඩි vocal කැල්ලක් තියෙනවා. ඒ හින්දා තමයි මෙහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙතන යටට ගිහිල්ලා styles කියන තැන ඔයාගේ prompt එක දෙන්න පුළුවන්. මම මෙතන දීලා තියෙන prompt එක delete කරගන්නවා. ඊට පස්සේ මම මෙතන prompt එක දෙනවා. ඔයාලට මෙතන type කරගන්න පුළුවන් ඔයාලගේ prompt එක.
මම මෙතන දෙන්නේ EDM, dance, house party, highest quality drums, ultra high quality audio, smooth vocals කියලා දීලා මම ක්ලිප්ස් කීපයක් ජෙනරේට් කරගන්නවා. ජෙනරේට් කරගෙන හොඳම ක්ලිප් එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මම ක්ලිප්ස් ටිකක් ජෙනරේට් කරගත්තා. ඒකෙන් හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේක අහලා බලන්න. සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැවුදෙන්නේ ඔබගේ නිසොදුරේ. සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැවුදෙන්නේ ඔබගේ නිසොදුරේ. Sapurala Sigiri Sukumaliye හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම්මම නදියේ ලස්සන ඔබේ රූපයේ නෙත සිත බැඳුනේ නාමය ශ්‍රී ලංකාවේ රැවුදෙන්නේ ඔබගේ නිසොදුරේ. ඔහොම තමයි guys සූනෝ අපිට track එක generate කරලා දුන්නේ. කොච්චර impressive ද කියනවනම් අපි දුන්නේ නිකම්ම නිකම් vocal එකක් විතරයි. code backing එකක්වත් මේකේ අපි දීලා නැහැ. එයා හරියටම vocal එක refer කරලා code work එකත් හදාගෙන හරියටම අපිට track එකක් generate කරලා දීලා තියෙනවා. ඕගොල්ලන්ට මේ track එක තවත් edit කරගන්න ඕන නම් Suno Studio එකට load කරලා එතනින් edit කරන්න පුළුවන්. අපි කලින් වීඩියෝස් වල කළා මියුසික් පාර්ට්ස් අලුතෙන් ජෙනරේට් කරන හැටි. කවුරු හරි බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් ගිහිල්ලා බලන්න මේ වීඩියෝස් ටික.
මං හිතන්නේ ඩීජෙස්ලට එහෙම මේ ටූල් එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට PDM ටැක්ස් ජෙනරේට් කරලා ප්ලේ කරන්න ගන්න පුළුවන්. ඉතින් ගයිස් අද වීඩියෝ එකෙන් මෙච්චරයි. තව වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.